ඉන්නකෝ අද මම ඔයාලට ලේසි ක්‍රමයකට හැඳි කැවුම් හදන විදිය කියලා දෙන්න. ඔයාලට මතකද මම තෝසෙ හදන්න ගත්ත සුදු කැකුළු පිටි එක. ඒ පිටි පැකට් එකෙන් භාගයක් ඉතුරු වුණා. අන්නේ ඉතුරු වෙච්ච පිටි වලින් තමයි අද මම හැඳි කැවුම් හදන්නේ. මුලටම මම භාජනයකට සුදු කැකුළු පිටි ග්‍රෑම් 100ක් දාගන්නවා. ඒකටම මම පාන් පිටිත් ග්‍රෑම් 100ක් දාගන්නවා. මම ගාව රතු සීනි නැති නිසා මම මෙතන අරන් තියෙන්නේ සුදු සීනි ග්‍රෑම් 100ක්. ඔයාලා ගාව තියෙයි නම් රතු සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට මම මාදුරු තේ හැඳි භාගෙකුත් මේකටම එකතු කරගන්නවා. දැන් මම මේකටම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. ඊගාවට මම මේ ඔක්කොම ටික හැන්දකින් මේ විදියට පොඩ්ඩක් කවලම් කරගන්නවා. දැන් මම පිටි මිශ්‍රණයටම කිතුල් පැණි මේස හැඳි 3කුත් ඒකටම එකතු කරගන්නවා. පැණි ටික එකතු කරායින් පස්සේ මම ආයෙමත් පිටි මිශ්‍රණය පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඊගාවට මම පිටි මිශ්‍රණයට මේ විදියට ඇල් වතුර පොඩ එකතු කරලා පිටි මිශ්‍රණය දිය කරගන්නවා. එකපාරටම වතුර වැඩි කරගන්න එපා. ටික ටික වතුර එකතු කරලා පිටි මිශ්‍රණය දිය කරගන්න පුළුවන්. ඔයාලට පේනව නේද? දැන් මගේ පිටි මිශ්‍රණය හොඳට දිය වෙලා තියෙන විදිය. අපි පිටි මිශ්‍රණය හදාගන්න ඕන ඝනත් නැති දියත් නැති පදමට. ඉන්නකෝ මං ඔයාලට ලං කරලා පෙන්නන්න. මේ බලන්න මගේ පිටි මිශ්‍රණයේ පදම. වැඩිය ඝනත් නැහැ දියත් නැහැ. ඔන්න ඔය පදමට තමයි පිටි මිශ්‍රණය හදාගන්න ඕන. දැන් මම හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදියට වහලා පැය 4-5ක් පිපෙන්න තියනවා. මම දැන් පැය 4:30කට පස්සේ පිටි මිශ්‍රණය ආයෙමත් හැන්දකින් කවලම් කරගන්නවා. ඊගාවට මම දැන් හැඳි කැවුම් ටික හදාගන්නයි හදන්නේ. දැන් මම චාච්චියක් ලිපේ තියලා ඒකටම තෙල් ටිකක් එකතු කරලා රත් වෙන්න තියනවා. ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා. ඒ වගේම චාච්චියට ගොඩාක් තෙල් එකතු කරගන්නත් එපා. ඔයාලට පේනව නේද දැන් මගේ චාච්චියේ තියෙන තෙල් ටික රත් වෙලා. ඊගාවට මම මේ විදියට හැන්දකින් පිටි මිශ්‍රණය අරගෙන චාච්චියට ටිකක් දාගන්නවා. මේ බලන්න ඔයාලා චුට්ටක් මේක දිහා බලාගෙන ඉන්න. මම දාපු පිටි මිශ්‍රණය ටික වෙලාවක් ගිහිල්ලා නිකම්ම උඩට පිම්බිලා එන විදිය බලන්න. මේ ඔයාලට පේනවා නේද? මේ බලන්න පිම්බෙන විදිය. ඊගාවට තෙල් හැන්දෙන් තෙල් ටිකක් මේ විදියට හැඳි කැවුම උඩට දාගෙන ඉවර වෙලා හැඳි කැවුම අනිත් පැත්ත හරව ගන්නයි තියෙන්නේ. හැඳි කැවුමේ දෙපැත්තම ඉතින් ලස්සන පාටට එනකන් කැවුම හදාගෙන ලිපෙන් බාගන්නයි තියෙන්නේ. මේ බලන්න ඔයාලට පේනව නේද මං හදපු හැඳි කැවුම ලස්සන පාටට පිම්බිලා තියෙන විදිය. ඉන්නකෝ මම තව හැඳි කැවුම් කීපයක් හදන විදිය ඔයාලට පෙන්නන්න.
මම ගත්ත මේ ප්‍රමාණයෙන් හැඳි කැවුම් 16ක් හදාගත්තා. ඉන්නකෝ මම හදපු හැඳි කැවුම් ටික ඔයාලට පෙන්නන්න. මේ බලන්න හැඳි කැවුම් ටික මගේ හරිම ලස්සනට තියෙන විදිය. ඒ වගේම මේ හැඳි කැවුම් හරිම බුරුලයි. ඉන්නකෝ මම එක හැඳි කැවුමක් ඔයාලට කඩාලා පෙන්නන්න. මේ බලන්න හැඳි කැවුම ඇතුළ හොඳට තැම්බිලා තියෙන විදිය. මම මුලටම පේජ් එක කරන කාලේ මේ හැඳි කැවුම් හදන විදිය පින්තූරයක් දාලා විස්තර ලියලා තිබුණට වීඩියෝ එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා ඔයාලට මේක වීඩියෝ එකකින් අරන් එන්න ඕන කියලා. මම මේ කැවුම් ටික හැදුවේ තේ බොන වෙලාවට කන්න හිතාගෙන. ඔයාලට අවුරුදු කෑම මේසෙටත් කැවුම් හදාගන්න අපහසු අයට මේ විදියට හැඳි කැවුම් හදලා මේසෙට තියන්න පුළුවන්. මේ හැඳි කැවුම් හදාගන්න හරිම ලේසියි. ඒ වගේම හරිම රසත්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට වැදගත් වෙයි කියලා. මේ ක්‍රමයටත් හැඳි කැවුම් හැදුවොතින් ඔයාලා මටත් පින්තූර එවන්න බලන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.